විශේෂයෙන්ම නව පරපුරේ බොහොම දක්ෂ සුරූපී රංගන ශිල්පිනිය අය දසුනි සෙනෙත්මා සහ අද දවසේ ඇයත් එක්ක ඉන්නවා අපි මේ සෙලිබ්‍රිටි ඉවෙන්ට්ස් වල හැමතිස්සෙම හම්බ වෙන කෙනෙක්. ඒ තමයි නලින්ද බුලත් සිංහල. ඇයි මේ දෙන්න මෙහෙම ඉන්නේ කියලා දන්නවද? අද දසුනිට මොකද මගේ බර්ත්ඩේ එකේ සම්පූර්ණ වැඩ කටයුතු කරේ මම නෙමෙයි. මම මෙතන වෙන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. මම සර්ප්‍රයිස් වුණා මෙතෙන්ට ආවහම ඒ ඔක්කොම කරේ මෙයා. thank you ආදරේ මං. මොකද කියන්න ඕනේ නැහැ නේ මොකද. අතරම මට මේක ඩ්‍රීම් එකක් වගේ මං තාම ඇත්තටම චූඩිනේ. මේ වගේ ලොකුවට දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා මට ඇත්තටම හිතේ කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මෙයා ඒ හීනේ අද සෙල්ලා කළා. thank you. අවුරුදු 21 වෙනි උපන්දිනය කියන්නේ නලින්ද බුලත් සිංහල කියන්නේ කෙනෙකුට කියන්නේ විශේෂයෙන් ගෑල් ළමයෙකුට අර කී එකක් හම්බ වෙනවා. කියන්නේ ලයිෆ් එකේ හොඳම බර්ත්ඩේ එකක් ඔයා ලස්සනට ඕගනයිස් කරලා මං ආසම අර ඔය ඇතුළට එනකොට බටර්ෆ්ලයිස් ගියවනේ. හරිම ලස්සනයි. කොහොම අයිඩියාස් මෙයාගේ. හොඳයි. අද දවසේ විශේෂයෙන්ම නලින්දගේ අතින් තමයි දසුනිගේ බර්ත්ඩේ එක ලස්සන උනේ. කොහොමද ප්ලෑන් කරේ? දසුනි මට එක දෙයයි ඇත්තටම කිව්වේ නිරුෂි. මුලින්ම අපි දසුනිට විශ් කළෙමු. wish you many happy returns of the day. thank you. මම ඔල්රෙඩි විශ් කරලා එනකොට දැනුත් විශ් කරා. කමන්නේ. happy birthday. නිරුෂි මට දසුනි කිව්වේ අයියා මං කැමති පර්පල් කලරයකට. මං ඉස්සෙල්ලාම ඔයා කැමති කලරයක මොකද්ද දසු කියලා. අයියා මට පර්පල් කලරයකට මං කැමතියි කිව්වා. එතනින් එහාට කිසිම දෙයක් මට කිව්වේ නෑ. ඔයා කරන්න දිගටම. ඒ කියන්නේ එයාගේ කාර්යබහුලත්වෙත් එක්ක මේ දවස්වල එයා ඇත්තටම ෂූටින් යනවා එනවා. එයාට ඇත්තටම මට කෝල් එකක් ගන්නවත් ටයිම් එකක් ඇත්තටම නැහැ. එයා මට කිව්ව දේ මං එයාට ඕන විදියට මං හිතනවා කරලා දුන්නා කියලා. ඕනටත් වඩා හොඳට කරලා දුන්නා. ඒකෙන් එයා හැපි වෙනවා නම් ඇත්තටම මමත් සතුටුයි. ඒ වගේම නිරුෂි අපි හැමදෙස්සෙම දැනගන්න ඕනේ අපේ ආටිස්ලාගේ වැලියු එක තියාගෙන හැමදේම ලස්සනට කරන්න. ඒක අපි හැමෝම තේරුම් ගන්න ඕනේ. ඒ වගකීම මට ඇත්තටම දසුනි බාර දීම ගැන මම ඇත්තටම සන්තෝෂ වෙනවා. අනිවාර්යයෙන්ම ඉතින් අපිට ගොඩක් වෙලාවට මේ ඉන්ඩස්ට්‍රි එකේ කලා ශිල්පීන් වුන් ප්‍රවීණ අය වෙන්න පුළුවන්. ඒ වගේම නවක පරපුරේ වෙන්න පුළුවන්. ඒ හැමෝත් එක්කම ඒ හැමෝගෙම ක්වොලිටි එකට අනුව බොහොම හරි වැදගත්කමක් දීලා රෙස්පෙක්ට් එකක් දීලා නලින්ද වැඩ කරනවා. අද ඇයට ඕන විදියට ඇය ආස විදියට ඇයගේ වයසට මැච් වෙන විදියට බොහොම ලස්සනට අද බර්ත්ඩේ එක තිබ්බා. ඉතින් දසුනි අපි ඇත්තටම විශේෂයෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක් හැටියට අපි දැන් අඳුර ගන්නවා වුණාට ඔබ එන්නේ නර්තන ශිල්පිනියක් හැටියට. ඉතින් බොහොම ලස්සන ගමනක් ආවා. බොහොම මහන්සියෙන් ආපු ගමනක්. ඒක මොකද මම දන්නවා ඒක කොහොමද පටන් ගත්තේ කියලා. මම හිතන්නේ හැම දෙයක්ම එක්කම මොනවාද අද දවසේ බර්ත්ඩේ එක දවසේ 21 වෙනි උපන්දිනේ දවසේ කියන්න තියෙන්නේ. මේ හැමදේම පිටිපස්සේ හිටියේ මගේ තාත්තා. එයාගේ හීන හින්දා තමයි මම මේ තරම් දුර එන්නේ. එයාගේ බලාපොරොත්තු හින්දා. ඉතින් එයා කොහේ හරි ඉඳන් බලන් ඉන්නවා කියලා මට විශ්වාසයි. මොකද මම මේ පුංචි වයසට මේ ආපු දුර ගැන මමවත් බලාපොරොත්තු නැති දුරක්. ඉතින් ආදරේ තාත්තේ මගේ පවුලේ අයට මගේ පිටිපස්සේ ඉන්න හැමෝටම ආදරේ. එයාලා හින්දා තමයි අද මම මේ තැන ඉන්නේ. විශේෂයෙන් ප්‍රේක්ෂකයෝ ඔයාලා හින්දා තමයි මම අද මේ තැන ඉන්නේ. so thank you මට දෙනේ ආදරේට. හොඳ දක්ෂ රංගන ශිල්පියෙක් මෙයාට හම්බෙච්ච කැරක්ටර්ස් කොහොමද? ඒ කියන්නේ පුංචි කාලේ ඇතුළත පිරිමි ළමයි ඒ වගේම දැන් කැලෑ හැඳ රීමේක් වෙනවා. ඒ කියන්නේ ටෙලිනාට්‍ය හරහා ඉක්මනට හරිම වේගෙන් මං හිතන්නේ ඒක හැමෝටම ලැබෙන අවස්ථාවක් කියලා. හරිම වාසනාවන්තයි. මම හිතන්නේ ෆිල්ම්ස් දෙක තුනක් මට ලැබිලා තියෙනවා. ඉතින් මොකක්ද ඒ ගැන කියන්න තියෙන? ඉන්ඩස්ට්‍රි එකේ ඔබ නිරූපණය කරනවා ප්‍රවීණ කියන්නේ බොහොම අපි ආදරය කරන චරිත. ඉතින් කැලෑහඳ එකේ රුක්මනී දේවිගේ චරිතයට ඔබ පනපවන එන්නේ ඒ අවස්ථාවන් ගැන කියන්න. ඇත්තටම ඒක මම හිතුවේ නැති අවස්ථාවක්. මම ඇත්තටම එහෙම කවදාවත් හිතන් හිටියේ නැහැ රුක්මනී දේවි මහත්මියගේ චරිතයක් මට කරන්න හම්බෙයි කියලා. ඉතින් මාව ඒකට තෝරාගත්තට සුනිල් ආරියරත්න සර්ට, රවි සර්ට, රවි සර්ගේ වයිෆ්ට ඒ හැම කෙනෙක්ම කැලෑහඳ පිටිපස්සේ ඉන්න සියලුම දෙනාට ස්තුතියි. මං ගැන ඒ කියන්නේ මං ගැන විශ්වාසය තියලා මාව ඒ චරිතයට තෝරාගත්තට මං හිතනවා ඇත්තටම ඒ චරිතය ගැන මට අත්දැකීමක් ලබා ගන්න කිසිම හෝඩුවාවක් නැහැ. ඒ වුණාට මම සුනිල් සර්ගෙන් අවවාද අරගෙන ඒ ක්‍රූ එකෙන් අවවාද අරගෙන මගේ
සපෝටිව් රෝල් වලට හිටපු රවීන් අයියා, නෙතු අක්කා, සේමිනී ආන්ටි, එතකොට දුලීකා ආන්ටි, ඒ වගේ තව ගොඩක් ප්‍රවීණ ආටිස්ට්ලා සෙට් එකක් හිටියා. ඉතින් ඒ සියලුම දෙනාගෙන් අවවාද අරගෙන තමයි මම මේ චරිතය නිරූපණය කරේ. මම හිතනවා මම මගේ උපරිම කරන්න ඇති කියලා. ඉක්මනටම අවුට් වේවි ළඟදී මම හිතනවා ඒක ඉක්මනටම අවුට් වේවි කියලා. මොකද ඔයාලට ඒක එළියට එනවා කියලා දැනුවත් කිරීමක් කරා. ඉතින් ලොකු අවස්ථාවක්, ලොකු සතුටක් ඒක. ඒ වගේම නලින්ද මෙයාගේ ආදරවන්තයා ගැනත් කියමු. ආදරේ ලැබෙන්න. ඒ කියන්නේ මං හිතන්නේ මං හිතන්නේ ඇත්තටම හොඳ සහායකයෙක් ලැබිලා තියෙනවා. පාර්වතියක් වගේ තමන්ගේ ළඟින් ඉඳන් තමන්ට හැම දෙයක්ම සපෝටින් රෝල් එකක්. මොකද මට දසුව කන්ටැක්ට් කරගන්න බැරි වෙන අවස්ථාවල් වල මම එයාට තමයි කතා කරන්නේ. ඇත්තටම හොඳ සපෝටින් රෝල් එකක්. මං හිතනවා දසුනිට හොඳ දිගු ගමනක් ඉස්සරහට තියෙනවා අනිවාර්යෙන්ම. තාත්තා ගොඩක් සතුටුයි මේ හැම දෙයක්ම වාට ලස්සනට ජීවිතේ සැලසුම් වෙලා තියෙනවා. මේ හරි ලස්සනයි, හෙයා ස්ටයිල් එක ලස්සනයි, මේකප් එක ලස්සනයි, ජුවලරි ලස්සනයි, ගවුම ලස්සනයි, ඔයා ලස්සනයි, නලින්ද ඔයාත් ලස්සනයි. හැබැයි ඔයා කියන්න ඕනේ දැන් මේව ලස්සන කරපු කට්ටිය. අනිවාර්යෙන්ම නිරුෂි. මොකද අපි හොඳ වැඩක් කරනකොට අපේ වටේ හොඳ ටීම් එකක් ඉන්න ඕනේ. ප්‍රොෆෙෂනල් කට්ටියක් ඉන්නව නම් හැමතිස්සෙම තමන්ගේ ජොබ් එක මොකද්ද කියන එක දන්න දාසිනිගේ මේ වැඩේ වගේ හැමෝගෙම වැඩ සාර්ථක වෙනවා. මම ඇත්තටම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ දාසිනිගේ ෆොටෝ ෂූට් දෙකක් අපි කරා. ඒ ෆොටෝ ෂූට් වලදී ඒ දෙකම මෙයාගේ ඔෆිෂියල් මේකප් ආටිස්ට් විදියට වැඩ කරේ සුරංගා ආකාශ්. දෙකෝ කළා දුන්නේ සිල්වින්ග්ස් එකෙන් ඔෆිෂියල් ෆොටෝග්‍රැෆර් උනේ උදිත. ඒ වගේම වොක් ටු ග්ලෝ එකෙන් අපිට සපෝට් කරා. ජුවලරි වලින් හෙලි ක්‍රියේෂන් එක මැටීරියල් අපිට ඇත්තටම දුන්නා රියල් සිල්ක් එකෙන්. ඒ වගේම සමල් බණ්ඩාර අයියත් අපිට ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා දුන්නා නුෂි. ඒ වගේම අද දවසේදී මේ වෙනස්ම රූපයක් අපිට ගොඩනගා ගන්න අපිට උදව් කරා ලකි තුක්කත්. ඒ වගේම ඇඳුම් අපිට ලස්සනටම කරලා දුන්නේ ශාමිල් උදයංග. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම දසුනිටගේ ඩෙකෝඩ් එක අපිට හොටෙල් එක මිහිරි ඔයා හොඳටම අපිට සපෝට් කරා. ඒ සපෝට් එක අපිට හරිම වැදගත්. ඒ වගේම අපිට කේක් මෙදා පාර අලුත් වෙන්න කෙනෙක්ව අපි ගෙනාවා. පිලෙස්මා ඔයාටත් බොහොමම ස්තුතියි අපිට සපෝට් කරාට. එලයිම මතක් කරන්න ඕන මගේ මං හිතන්නේ අද රෑ මම මේ මොහොතේ අප්ලෝඩ් කර ෆොටෝ ෂූට් එකේ මට අශ්වයෙක් දාස හිතුණා. ඒකේ අයිඩියා එක දුන්නේ සුරංග අයියා. ඉතින් ඒ අශ්වයා ලබා දුන්නේ අශාන්‍යක්කි. එයාට thank you කියන්න ඕන. ප්‍රේමදාස හෝස් රයිඩින් ස්කූල් එකෙන්. so thank you මට කටහඬම දුන්නට. wow ඒ කියන්නේ දැන් ඇත්තටම ඔයාට ගොඩාක් කට්ටිය ඔයාට මේ කියන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකේ හරියට හෙල්ප් කරලා තිනවා. මම හිතන්නේ මේ හැම දෙයක් එක්කම ඉස්සරහට යනවා. happy birthday